බොයිස් අපි අදින් පටන් ගන්න අපේ ළමා කාලේ තවත් සුන්දර මතකයක් වෙච්ච සැන් ඇන්ඩ්‍රියාස් සීරීස් එක. කතාව පටන් ගන්න එයාපෝට් එකෙන්. කතාවේ පළවෙනි ඩයලොග් එක තමයි අවුරුදු 5ක් ලිබර්ටි සිටි වල හිටපු මට දැන් තමයි ගෙදර යන්න වෙලාව කියලා. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි සීජේ. එහෙම නැත්නම් කාල් ජොන්සන් කියන්නේ. සීජේ කියන්නේ ලොස් සැන්ටෝස් වල ගෲව් ස්ට්‍රීට් එකේ හැදුන වැඩන කොල්ලෙක්. සීජේගේ පවුලේ 5 දෙනයි. සීජේගේ අම්මා බෙවර්ලි, අයියා ස්වීට්, නංගි කෙන්ඩල්, ඒ වගේම මල්ලි බ්‍රයන්. සීජේ පොඩි කාලේ ඉඳන්ම එයාගේ තාත්තව දැනන් හිටියේ නෑ. සීජේගේ අම්මා තමයි ළමයි ටික තනියම බලාගත්තේ. ස්වීට් ටිකක් ලොකු වෙද්දී පොර පටන් ගත්තා ටවුන් එකෙන් හොරකම් කරලා සල්ලි හම්බ කරන්න සහ ඒ සල්ලි වලින් පවුල බලා ගන්න. 1987 වගේ වෙද්දී ස්වීට් ඒ පැත්තේ නමක් දිනාගත්ත චරිතයක් වුණා. ඊට පස්සේ මේ ගෲව් ස්ට්‍රීට් ෆැමිලි ටික ස්වීට් ඔයාලගේ ලීඩර් විදිහට පිළිගත්තා සහ ස්වීට් කියන විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ටික කාලයක් යද්දී සීජේත් මේ ගෑන් එකට ජොයින් වුණා. ජොයින් වුණා කියන්නේ පොරට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. අයියා ගෑන් ලීඩර් වුණාම මිනිස්සු පිළිගත්තා සීජේ තමයි ගෑන් එකේ දෙවෙනි තැන ඉන්නේ කියලා. ඔය අතරේ ස්වීට් එයාගේ ඉස්කෝලේ කාලේ යාළුවෝ දෙන්නෙක් එක්ක බිග් ස්මෝක්වයි රයිඩර්වයිත් මේ ගෑන් එකට එකතු කරගත්තා. ඔහොම ටික කාලයක් යද්දී මේ ගෑන් එක පැත්තෙම තිබ්බ ලොකුම ගෑන් එකක් වුණා. හැමෝම හොඳින් සතුටින් හිටියා එක දවසක් වෙනකන්. එදා තමයි බ්‍රයන් ජොන්සන් පවුලේ බාලයා අනිච්චව සංකාරා වුණ දවස. බ්‍රයන් ලෙෆ්ට් වෙන්න කලින් සීජේව කන්ටැක්ට් කරගන්න try කරලා තිබ්බත් ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. හැමෝම ෂොක් වුණ මේ ඉවෙන්ට් එක අතරේ ස්වීට් තමන්ගේ දුක පිට කරගන්න පාවිච්චි කරේ සීජේව. ස්වීට් දිගටම චෝදනා කරේ සීජේ හින්දායි බ්‍රයන් ලෙෆ්ට් උනේ කියලා. මේක සීජේ දරාගෙන ඉඳලා බැරිම තැන සීජේ තීරණය කරනවා එකපාරටම ගෲව් ස්ට්‍රීට් එක වගේම ලොස් සැන්ටෝස් දාලා යන්න. සීජේ යන්නේ ලිබර්ටි සිටි වලට. එහෙකින් ටික කාලෙකින් සීජේ හේ ලියෝනි ක්‍රයිම් ෆැමිලි එකේ ලොක්කගේ පුතා වෙච්ච ජොයි ලියෝනිට වැඩ කරන්න පටන් ගන්නවා. එහෙ ඉඳන් සීජේ කරන්නේ ජොයිට ඕනේ කරන වටිනා වාහන උස්සන එක. මෙහෙම අවුලක් නැතුව සීජේ අවුරුදු 5ක් ලිබර්ටි සිටි වල ඉන්නවා. එහෙම ඉද්දින් සීජේට කෝල් එකක් එනවා ස්වීට් ගෙන්. ස්වීට් කියනවා කාල් අම්මා තවදුරටත් ජීවතුන් අතර නෑ බං කියලා. ඒ නිවුස් එක අහලා සීජේ ඔක්කොම අස් කරගෙන ආපහු ලොස් සැන්ටෝස් වලට එන්නේ. ගෙදර එන්න කියලා සීජේ එයාපෝට් එක ළඟින් ටැක්සි එකකට නගිනවා. සීජේ ටැක්සි එකෙන් ගෙදර එන අතරමඟදී ටැක්සි එක පොලිසියෙන් නවත්තනවා. නවත්තලා සීජේව ඇරෙස්ට් කරනවා. මෙතන ඔෆිසර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. ෆ්‍රැන්ක් ටෙන්පෙනි, එඩි පුලාස්කි, ඒ වගේම ජිමි හර්නැන්ඩස්. ටෙන්පෙනි තමයි මෙතන ලොක්කා. හර්නැන්ඩස් සීජේ ළඟ තිබිලා සල්ලි වගේක් හොයාගන්නවා. මේවා සීජේ ලිබර්ටි සිටි වල ඉඳන් හම්බ කරගත්ත සල්ලි. ඒ සල්ලි ටික ටෙන්පෙනි ගන්නවා. පොරගෙනවා මේවා ඩ්‍රග්ස් විකුණලා ගත්ත සල්ලි මං සාක්ෂි විදිහට මේවා තියාගන්නවා කියලා. ඊට පස්සේ පොරගෙනවා වෙල්කම් හෝම් කාල් ආපහු ආවට සතුටුද කියලා. ටෙන්පෙනි ආයෙම අහනවා ඔයාට අපි අමතක නෑ නේද කියලා සල්ලි පෙන්නලා. කප්පන් ඉල්ලන්නේ ඉතින්. සීජේ ලාවට කිණ්ඩියක් දානවා අපෝ නෑ කියලා. ඊට පස්සේ සීජේව කායකට දාගන්නවා. Watch your head. Oh, my bad. පුලාස්කි ටැක්සි එක යවනවා. ඒ කියන්නේ සීජේව දැම්මම යවන අදහසක් මුන්ට නෑ. Oh, hey, sorry. My bag. Hey, man, my bag. සීජේව දාගෙන වටයක් යන ගමන් ටෙන්පෙනි අහනවා ඉතින් කොහොමද කාල් පවුලේ විස්තර කොහොමද කියලා. සීජේ කියනවා මම ආවේ මගේ අම්මගේ මල ගෙදරට ඔයාලත් ඒක නොදන්නව නෙවෙයිනේ කියලා. ටෙන්පෙනි කිසි හැඟීමක් නැතුව ඌ කියනවා. ටෙන්පෙනි ටිකකින් අහනවා ඉතින් තාම මොනවාද ඔයා ගාව තියෙන්නේ කාල් කියලා. සීජේ කියනවා මුකුත් නෑ මම දැන් ලිබර්ටි සිටි වල ඉන්නේ. දැන් මම මුකුත් වැරදි වැඩ කරන්නේ නෑ කියලා. ටෙන්පෙනි කියනවා නෑ නෑ උඹට කවදාවත් එහෙම ඉන්න බෑ කියලා. ටික වෙලාවකින් පුලාස්කි පියු එකක් පෙන්නලා මේ මොකද්ද කියලා අහනවා. ටෙන්පෙනි උත්තර දෙනවා ඕක ඔෆිසර් පුලාස්කි දැන් ටිකකට කලින් පෙන්ඩල්බරි කියලා පොලිසිය කෙනෙක්ව අනිච්චව සංකාර කරන්න පාවිච්චි කරපු පියු එකක් කියලා. මුන් දුන් දෙනාම තමයි ඒක කරලා තියෙන්නේ. ඊට පස්සේ අහනවා සීජේ ආව ගමන් පොලිසිය ආව ලෙෆ්ට් ගන්න පටන් ගත්තද කියලා. සීජේ කියනවා ඔයාලා දන්නවා මම ප්ලේන් එකෙන් දැන් බැස්ස විතරයි කියලා. මුන් මේ කාල්ව දැන් බ්ලැක්මේල් කරන්නේ. නඩුව පරාදයි කියලා දන්න සීජේ අහනවා ඔයාලට මේ සැරේ මගෙන් මොනවද ඕනේ කියලා. ටෙන්පෙනි කියනවා අපිට ඕනේ දේ අපි වෙලාවට කියන්නම් කියලා. ඒ වෙනකල් තව පොලිසිය මිනිස්සුන්ට කරදර නොකර ඉන්න බලන්න කියලා කිඩ්ඩියට hina වෙනවා. ඊට පස්සේ උන් ටික සීජේව බස්සන්න හදනවා මුන්ගේ විරුද්ධ ගෑන් එක ඉන්න පැත්තක. සීජේ කියනවා මේක බෝලර්ස්ලාගේ ටර්ෆ් එක මම මෙතනින් දාන්න එපා කියලා. ටෙන්පෙනි කියනවා මං හිතුවා දැන් ගෑන් එක්ක සම්බන්ධයක් නැහැ කියලා. එහෙම කියලා සීජේව කාර් එකෙන් එළියට දානවා යන ගමන්ම. සීජේ නැගිටලා පොරගේ අයිකොනික් ලයින් එක කියනවා. Oh, shit. Here we go again.
මේ තමයි බෝලර්ස් ගෑන් එකේ අගනගරේ වගේ තියෙන ටවුන් එකේ කෑල්ල. CJ හිතනවා මම අවුරුදු 5කින් මගේ ගෑන් එකත් එක්ක සම්බන්ධයක් තිබ්බේ නැහැ. ඒ වුණාට බෝලර්ස්ලට ඒක වැඩක් නැහැ. මට පිව් පිව් කරයි කියලා. දැන් CJ පුළුවන් ඉක්මනින් මෙතනින් පැන ගන්න ඕනේ. ඒකට CJට හම්බෙන්නේ නවත්තලා තියෙන බයිසිකලයක්. CJ ඉතින් පාගන පය දහස්සටි කියලා පුළුවන් ඉක්මනින් බයිසිකලේ පදිනවා. අවුරුදු 5ක් නැතුව හිටියත් CJට ගෲව් ස්ට්‍රීට් එක කියන්නේ ගෙදර. ඒ වගේම CJගේ හිතේ අවුලක් තියෙනවා බ්‍රයන් නැති වුණාම පවුලේ අය අතෑරලා මෙහෙන් ගියපු එක ගැන. මේවා හිත CJ ගෙදර ඇතුළට යනවා. ඉස්සර පවුලේ අයගෙන් පිරීලා තිබ්බ දැන් හිස් වෙලා තියෙන හුරු පුරුදු ගෙදර දැක්කාම CJට තවත් අවුල්. ඔහොම ඉතින් CJට හම්බෙනවා අම්මගේ ෆොටෝ එකක්. ඒත් එක්කම පොර හිතේ හිර කරගෙන හිටපු පරණ මතක ඔක්කොම ආපහු මතක් වෙන්න ගන්නවා. පොරයි බ්‍රයනුයි පොඩි කාලේ කරපු දේවල් එහෙම CJට මතක් වෙනවා. දැන් බ්‍රයනුත් නැහැ පොරට අම්මත් නැහැ කියන එක හරියටම CJගේ ඔළුවට එන්නේ මේ වෙලාවේදී. CJ ඔහම හිත අවුලෙන් ඉද්දි එකපාරටම පොරක් කෑ ගහගෙන ඇතුළට එනවා. උඹ හොරගම් කරන්න වැරදි ගෙදරයි තෝරගත්තේ කියලා. CJ කෑ ගහනවා "ඕ යෝයි බිග් ස්මෝක් මේ මම CJ" කියලා. CJ. ස්මෝක් කහනවා "අඩෝ CJ උඹට කොහොමද බං" කියලා. My dog, what's up? Hey, baby, you okay, man? CJ කියනවා "අඩෝ නෑ බලනවා කොහොමද වෙච්ච දේ" කියලා. ස්මෝක් කියනවා "මම දන්නේ මේක උනේ ඇයි කියලා. ඒ වුණාට මම පොරොන්දු වෙනවා මම මේක කරේ මොකාද කියලා හොයාගන්නවා කියලා." ඊට පස්සේ ට්‍රැක් එක මාරු කරලා කියනවා "මේ පැති දරුණුයි මචං හරියට පොතේ තියෙනවා වගේ අපි වාසනාවන්තයි වගේම අවාසනාවන්තයි" කියලා. CJ අහනවා "මොන මගුල් පොතක්ද" කියලා. "එකම පොත අපිව හිනස්සන්නේ වගේම අඬවන්නේ" කියලා ස්මෝක් කියනවා. ට්‍රැක් ඉතින් උට ට්‍රැක්. ඊට පස්සේ කියනවා "දැන් අපි යන්න ඕනේ වයින් වුඩ් වල කනත්තට ස්වීට්ලත් එතනයි ඉන්නේ" කියලා. You want to drive? Yeah, that's cool. Nice car, Smoke. You know me. It's not cut. Keep the value. ඊට පස්සේ දෙන්න ප්ලේස් එකට යනවා. CJ කියනවා "මට අවුරුදු 5ක් මේ මිනිස්සු මග ඇරුණා" කියලා. ස්මෝක් කියනවා "එයාලා සතුටු වෙයි උඹව දකින්න" කියලා. යද්දින් සොහන ළඟ ඉන්න රයිඩර්, ස්වීට් වගේම කෙන්ඩල්. ස්මෝක් කට්ටිය බලන්න මම කාවද එක්කන් ආවේ කියලා කියනවා. කෙන්ඩල් කියනවා "කාල් ගොඩ කාලෙකින්" කියලා. CJ ස්වීට් කියනවා "මට විශ්වාස කරන්න බෑ අම්මා නැහැ කියලා බං" කියලා. ස්වීට් කෑ ගහනවා "මේකත් තව මල ගෙදරක් උඹ නැතුව වුණ හරියට බ්‍රයන්ගේ වගේ" කියලා. CJ කියනවා "මටත් අවුලේ මගෙත් අම්මා" කියලා. ස්වීට් කෑ ගහනවා "පහුගිය අවුරුදු 5ට එහෙම නෙවෙයිනේ" කියලා. කෙන්ඩල් කියනවා "මම යනවා සීසව හම්බෙන්න තමුසෙලා ඕන මගුලක් කරගන්නවා" කියලා. යනවා මගුලක් උන් එක හාදගන් තියාගන්න ලෑස්ති වෙන්න එපා කියලා ස්වීට් කියනවා. මුන් දෙගොල්ල වලි. කෙන්ඩල් කියනවා "මම පොරට ආදරෙයි" කියලා. Carl, don't tell me shit. CJ කියනවා "දෙන්න සතුටෙන් ඉන්නවා නම් එච්චරයිනේ" කියලා. How the hell you gonna say that? ස්වීට් අයම CJට බයිනවා. ඊට පස්සේ කෙන්ඩල් යනවා. Here we go. ස්වීට් කියනවා "හැම රෙද්දම විනාශ වෙලා තියෙන්නේ" කියලා. CJ අහනවා "ඇයි මොකද වෙලා තියෙන්නේ" කියලා. "උඹේ අම්මා මැරුණ එකට අමතරවද? උඹ අපිව අතෑරලා ගියපු දවසේ ඉඳලා අපේ ගෑන් එක නැත්තට නැති වුණා" කියලා ගෑන් එකේ අනිච්චව සංකාරා වුණ සෙට් එකගෙම සොහොන් ස්වීට් එතන ඉඳලාම පෙන්නනවා. Over there. අපිව දැකපු තැන අනිත් ගෑන් වලින් සලකනවා කියලා ස්වීට් කියනවා. Food first, then ask questions second. ඔහොම ඉඳලා ටික වෙලාවකින් කට්ටිය යන්න පිටත් වෙනවා. වාහනේ ළඟට එද්දිම බෝලර්ස්ලාගේ ඩ්‍රයිව් බයි එකක් එනවා. Ballers, drive by, incoming. අමතර දැනුමට ඩ්‍රයිව් බයි කියන්නේ වාහනේ යන ගමන් පිව් පිව් කරන එකට. උන් යන ගමන් ස්මෝක්ගේ කාර් එක ලෙෆ්ට් කරනවා. We gotta get back to the ස්වීට් කෑ ගහනවා ඉක්මනට අපේ ගෙවල් පැත්තට යන්න ඕනේ මුන්ගෙන් බේරලා කියලා. got now. ඊට පස්සේ කට්ටියට මෙතනින් පැන ගන්න වෙන්නේ එතන තියෙන බයිසිකල් ටිකක් උස්සලා. යන ගමන් CJ කියනවා මේ පැත්තේ වැඩ වෙන විදිය වෙනස් වෙලානි කියලා. එතකොට මර ගියපු බෝලර්ස්ලා ටික අයම එනවා පිව් පිව් කර කර මෙයාලගේ පිටිපස්සෙන්. CJ අහනවා මේක මෙච්චර කෙලවුනේ කොහොමද? මේක අපිට අයිති පැත්තක් නේ කියලා. ස්වීට් කියනවා ඔව් මේක අයිති ටෙම්පල් ඩ්‍රයිව් ෆැමිලි එකට. දැන් එයාලා අපේ ගෑන් එකෙන් ගැලවිලා ගිහින් ඉන්නේ කියලා.
අමතර දැනුමට 1990 වගේ වෙනකල් මේ ග්‍රෝව් ස්ට්‍රීට් ගෑන් එකයි ටෙම්පල් ඩ්‍රයිව් ෆැමිලි එකයි සෙවිල් බුලෙවාඩ් ෆැමිලි එකයි තුනම එකට වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ කාලෙක මුන් එක එක ප්‍රශ්න හින්දා වෙන් වෙලා තියෙනවා. ලොස් සැන්ටෝස් ඩවුන්ටවුන් එක හරියට එද්දිම බෝලර්ස්ලයි කාර් එකක් ළඟටම එනවා. ස්ට්‍රීට් කෙනා ෆ්‍රෙඩි ස්කුවිඩෝ එකේ කියන වගේ අපි බෙදිලා යමු කියලා. CJට දැන් යන්න තියෙන්නේ රයිඩයි ස්මෝකුයි එක්ක. රයිඩර් කාරයාට CJව පේන්න බෑ. එනකම් බයිනවා. Why you bother coming back? Straight back into the game, right, dog? Wasn't this bad before you left? The meeting's gonna start without me. Get out the road, punk. Move it, CJ. You embarrassing us, nigga. Playing with me? In the pen, we play straight. Please don't kill me. What's the matter, fool? You tired? I keep my man dripping in the cup. කොහොම සෙට් එකම ආපහු ග්‍රූව් ස්ට්‍රීට් එකේදී සෙට් වෙනවා. ස්වීට් අහනවා ඔබ ආපහු යන්නේ කවද්ද කාල් කියලා. CJ කියනවා මම දන්නේ නැහැ මෙහෙ ඔක්කොම කෙල වෙලානේ තියෙන්නේ. මම ඉඳලා උදව් කරන්නම් මේව හරි ගස්සන්න කියලා. ස්වීට් කියනවා අපිට උඹේ උදව් ඕනේ නැහැ කියලා. CJ කියනවා මම ඔයාලට පසුදැවෙන්න තියන්නේ නැහැ පොරොන්දු වෙනවා කියලා. ඊට පස්සේ ස්මෝක් කියනවා අපි සෙට් වෙන්න යන්නේ එන්න කියලා. CJ කියනවා දැන් නෙවෙයි පස්සේ කියලා. Y'all later. Hey, yo, just drop in. We all hanging out. රයිඩර් කාරයා යන්න කලින් කියනවා මෝඩෙක් වගේ ඉන්න නැතුව ගෑන් එකේ පාට රැඳුමක් ඇඳගෙන කොණ්ඩේ කපාගෙන පිළිවෙලකට ඉන්න ඕයි කියලා. ඊට පස්සේ තුන්දෙනා ස්වීට්ගේ ගෙදරට යනවා. CJ යාගේ අම්මගේ පරණ ගෙදරට යනවා මේ ප්‍රශ්න වලට මොකද්ද කරන්න කියලා හිත හිත. කරන්න ඕනේ දේ කල්පනා කරලා CJ ගත්ත තීරණය තමයි කොහොම හරි ආපහු ග්‍රූව් ස්ට්‍රීට් ගෑන් එක ගොඩ දාන්න ඕනේ කියන එක. මං කලින් කිව්වා වගේ CJ ගේ හිතේ පට්ට අවුලක් තියෙනවා මේ හැමදේම උනේ පොර මෙහින් ගියපු හින්දා කියලා. CJ ඉතින් මේ ප්‍රශ්න විසඳන්න මුලක් හොයාගන්න හිතාගෙන එළියට බහිනවා. CJට ඕනේ අයියව හම්බෙලා මේ ගැන කතා කරන්න. ඒ වුණාට ස්වීට්ට CJව පේන්න බෑ කියලා පොර හිතනවා. ඉතින් CJ යනවා රයිඩර්ව හම්බෙන්න මුලින්ම. යද්දින් CJට කෝල් එකක් එනවා ස්වීට්ගෙන්. ස්වීට් කියනවා තවුසේ මෙහෙ ඉන්නවා නම් මේ ටික දැනගන්නවා මුලින්ම කියලා. ස්වීට් කියන විදිහට සවෙල් බුලෙවාඩ් ෆැමිලි එකයි ටෙම්පල් ඩ්‍රයිව් ෆැමිලි එකයි වලි දාගෙන ගෑන් එකකින් ගැලවිලා ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා ගෑන් එකට ඉස්සර තිබ්බ තරම් බලයක් මේ පැත්තේ නැහැ. ඒක උදව්වක් කරගෙන බෝලර්ස්ලයි වාගෝස්ලයි මේ පැත්තම අල්ලගෙන ඉන්නේ. ඉතින් උන් ඔක්කොගෙම පරිස්සම් වෙන්න තමුසෙට වෙනවා කියලා ස්වීට් කියනවා. මොන මලෙන් හිටියත් CJ කියන්නේ පොරගේ මල්ලිනේ. බ්‍රයන්ට වෙච්ච දේ CJටත් උනොත් කියන බය ස්වීට්ට තියෙනවා. කෝල් එකෙන් පස්සේ CJ යන්න ආව ගමන යනවා. ඇතුළට යද්දින් රයිඩර් කාරයා පියු එකක් ලෝඩ් කර ඉන්නේ. රයිඩර් CJව දැක්ක ගමන් ඔබ මොනවද මෙහෙ කරන්න කියලා අහනවා. CJ කියනවා ඔබ බලන්න ආවේ ඇයි අපි යාළුවෝ නෙවෙයිද කියලා. රයිඩර් එතකොට කියනවා හා තැන්ක් යූ ආවට කියලා. CJ අහනවා එච්චර දයාලුවෙක් ආවම කියලා. එතකොට රයිඩර් කාරයා ටිකක් අකමැත්තෙන් වගේ ඇවිත් හරි මොකද වෙන්නේ කියලා හග් එකක් දෙනවා. CJ අහනවා ඒකෙන් කමක් නැහැ. මොකද කරන්න යන්නේ PPU එක්කුත් අරගෙන කියලා. පීසා ෂොප් එකක් තියෙනවා. උන් එතන තියෙන අපේ ක්ලෑන් ටැග් එක උඩින් පේන්ට් ගන්නවා. පොරට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා රයිඩර් කියනවා. ඊට පස්සේ කියනවා මම යන්නේ ඔබ එනවද කියලා. CJ ඉතින් කොනක් හොයන හිටියේ. පොර එකපයින් කැමති වෙනවා. Let's go, bitch. Hey, show me how they drive on the East Coast, homie. පීසා ප්ලේස් එක තියෙන්නේ ඕල්ඩ් රීස්ගේ බාබර් ෂොප් එක ඉස්සරහමයි. යන වෙලාවේ ඒකත් කරගමු කියලා CJ අහනවා ඕල්ඩ් රීස් තාම බාබර් ෂොප් එක කරනවාද කියලා. The raggedy ass රයිඩර් කියනවා කරනවා හැබැයි පොරගාව තියෙන්නේ තාම ගල්ලුගේ හෙයා කට් කියලා. old fool in my head. CJ කියනවා අවුලක් නැහැ මට අනේකේ කොණ්ඩෙත් කපා ගත්ත හැකිනේ කියලා. ඕන එකක් මං විනාඩි 5ක් දෙන්නම් කියලා රයිඩර් කියනවා. You like a
DJ. ඊට පස්සේ අහනවා ඔබ කවදද ආයෙම මෙහෙම පැනලා යන්නේ කියලා. CJ කියනවා මම යන්නේ නැහැ මම ඉන්නවා කියලා. රයිඩ් අහනවා ඇයි කියලා. එතකොට CJ කියනවා මගේ පවුල මගේ යාළුවෝ ඉන්නේ මෙහෙනේ කියලා. රයිඩ් අහනවා අපි පහුගිය කාලේ වෙන කොහෙවත් ගිහින් හිටියේ නෑනේ. ඔබ එතකොට කාව හොයාගෙනද ගියේ කියලා. CJ කියනවා දැන් මං ආපහු ආවා මම මේවා විසඳනවා කියලා. රයිඩ් කියනවා බලමුකෝ හැබැයි උඹ තවමත් බඩ බයගුල්ලෙක් විතරයි කියලා. කරවපව් ගෙවන්නත් එක මේවා CJට අහන් ඉන්න වෙනවා. They are not, dog. Say hi to your CJ ඉතින් කොණ්ඩෙත් කපාගෙන ආපහු එනවා. CJ එළියට එනවා දැකලා ඔය ඉන්නේ දැන් ඔබත් වයසක ඩැල්ලක් වගේ කියලා රයිඩර් කියනවා. ඊට පස්සේ රයිඩර් CJට කියනවා මං දුම දාලා ඉවර වෙනකල් පීසා ෂොප් එකට ගිහින් මොනවා හරි කන්න පටන් ගන්න කියලා. What? Oh, what would you like? CJ කෑම ඕඩර් කරලා ඉවර වෙද්දිම රයිඩ් එනවා පියු පියු එක්කුත් අරන් ෂොප් එකේ තියෙන සීසතම දීපන් කියාගෙන. Give up the money. This a raid. එතන ඉන්න ඩයල් එක කියන රයිඩ් උඹ ආයෙම ආවද කියලා. මම රයිඩර් නෙවෙයි කිව්වහම පොර කියනවා වෙන කවුරුත් ඔහොම අග්ගුටු මිටි නෑ කියලා. CJ කියනවා මල මගුල යමන් යන්න කියලා. රයිඩර් CJට බයිනවා බයගුල්ලා කියලා. Straight bust. එතකොටම පීසා ෂොප් එකේ පොර ෂොට් එකක් ගන්නවා. රයිඩර් කෑ ගහනවා දුවපාන් කියලා. This pizza parlor's no pushover. What you waiting for, fool? Take us back to the Grove, motherfucker. දැන් තියෙන්නේ CJට රයිඩර්ත් එක්ක ගෲව් ස්ට්‍රීට් එකට පැන ගන්න. That was deliberate. රයිඩර් ගෙදරින් දැම්මම පොර CJට කියනවා ගිහින් ස්වීට් හම්බෙන්න. පොරත් මේ ක්ලෑන් ටැග් ප්‍රශ්නෙට විසඳුමක් හොයවෙ ඉන්නේ කියලා. CJටත් ඉතින් අයියව ෂේප් කරගන්න මේක හොඳ මූලාරම්භයක්නේ. ඉතින් CJ වෙලාව නාස්ති නොකර යනවා ස්වීට්ගේ ගෙදරට. යද්දින් ස්වීටුයි බිග් ස්මෝකුයි බාස්කට් බෝල් සෙල්ලම් කර කර ඉන්නේ. CJව දැකපු ගමන් ස්වීට් කින්ඩියක් දානවා. මේ පැනලා යන මිනිස්සයානේ. මෙහි නැවතෙන්නේ නැද්ද දැන් කල්පනාව කියලා. CJ කියනවා මම කිව්වනේ කියලා. ස්වීට් කියනවා හරි එහෙනම් අද තමයි ඒක ඔප්පු කරන්න දවස කියලා. ස්මෝක් කියනවා හරි CJ උඹ ආපහු ගෑන් එකට ආවා කියලා කට්ටියට පෙන්නපන් කියලා. ස්වීට් කියන ජොන්සන් පවුල ආපහු එකට කියලා. මේ පේන්ට් කෑන් එක අරන් ගිහින් වැඩ පටන් ගන්න කියලා ස්වීට් ආපහු කියනවා. ක්ලෑන් ටැග් ගහන්නයි තියෙන්නේ දැන් CJට. I'll take the whole hood back. You already spreading out, fat man. Let's play. CJ යන්න පිටත් වුණාට ස්වීට් මුව තනියම යවන්න ටිකක් බයයි. පළවෙනි වැඩේනේ ඉතින්. ස්වීටුත් එනවා ඉතින් ඔහොම හිටපන් මාත් එනවා කියලා. Ease up, little man. Come on. It's been difficult. You want to drive? Yeah, for sure. දැන් දෙන්නට යන්න තියෙන අයිඩල් වුඩ් වලට. මේ වටේ පිටේ හැම තැනකම අනිත් ගෑන් වලින් උන්ගේ ටැක්ස් ගහලායි තියෙන්නේ. ඒවා හොයාගෙන ඒවා උඩින් ගෲව් ස්ට්‍රීට් ටැග් එක ගහන්න ඕනේ. ස්වීට් පළවෙනි ටැග් එක ගහන්න CJට කියලා දෙනවා. Those rollers as I tag this up. ඊට පස්සේ කියනවා මේ වටේ තව බෝලර්ස්ලාගේ ටැග් දෙකක් තියෙනවා. ඒ දෙක ගැන CJ බලාගන්න මම වාහනේ රෙඩි එකේ තියාගන්නම් කියලා. ටැග් දෙක ඒ ළඟමයි තියෙන්නේ. ඊට පස්සේ CJ ස්වීට්ගේ කාර් එකට ආපෙට ගියාම ස්වීට් කියනවා අපේ පැත්ත දැන් හරි අපි යමු ඊස්ට් ලොස් සැන්ටෝස් බෝලර්ස්ලාගේ පාලන ප්‍රදේශයටම කියලා. You hit this up here, and I'll go up and do another hood. ගිහින් CJ පළවෙනි ටැග් එක ගහනවා. දෙවන ටැග් එක ළඟ ඉන්නවා දම් බැඳගත්ත දෙන්නේ. මුන් තමයි බෝලර්ස්ලා. බල්ලාස් කියන්න ලෑස්ති වෙන්න එපා. බෝල් අස් කියලා ප්‍රොනවුන්ස් වෙන්නේ. මුන් තමයි ගෲව් ස්ට්‍රීට් එකට මේ පැත්තේ ඉන්න ලොකුම හතුරු. ටොමීට වූඩු ගෑන් එක වගේ CJට මුන් දුට්ටු තැන සලකනවා. ඉතින් පරිස්සමින්. What the fuck? CJව දැකපු ගමන් මේ එන්නේ මුන් දෙන්න CJට සලකන්න.
උන් දෙන්නගෙන් බේරිලා අදාළ රාජකාරිය කරගන්න ඕනේ දැන්. CJ ටැග් ගහන අතරතුර අමතර දැනුමට. මේ වගේ ක්ලෑන් ටැග් 100ක් තියෙනවා මේ මැප් එක පුරාවටම විහිදිලා. හරියට Vice City එකේ පිළිම තිබ්බා වගේ. ගේම් එක 100%ක් කම්ප්ලීට් වෙන්න මේ ටැග්ස් වැදගත්. ඒ පැත්තේ ටැක්සි ගහලා ඉවර වුණාම ස්වීට් එනවා කාල් නැගපන් වාහනේට ඉක්මනට කියලා. Carl, quick, get in! අර ලෙෆ්ට් කරපු බෝලර්ස්ලා දෙන්න ගැන ආරංචි උන්ගේ ගෑන් එකට ගිහිනුයි තියෙන්නේ. උන් එන්න කලින් ගෲව් ස්ට්‍රීට් එකට පැන ගන්න ඕනේ. Get us back to the hood, CJ. ස්වීට් ගිහින් දැම්මම ස්වීට් කියනවා දැන් ටික ටික පරණ ජීවිතේට පුරුදු වෙනව නේද CJ කියලා. CJ කියනවා ඔව් ඔව් කියලා. ස්වීට් ඊට පස්සේ යනවා සල්ලි එහෙම තියනවද වියදමට කියලා. CJ කියනවා සල්ලි නම් ටිකක් කේස් 10 පෙනීල මගේ සල්ලි ඉස්සුවා කියලා. හරි මේක බියර් එකක් බොන්නවත් තියාගනින් කියලා ස්වීට් CJට සල්ලි ටිකක් දීලා යනවා. I'll catch up with CJ දැන් ආපහු කට්ටියගේ විශ්වාසය දිනා ගන්න පටන් අරගෙනයි තියෙන්නේ. සීරීස් එකත් එක්ක ඉන්න පුළුවන් නම් ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් දෙන්න හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට. අපි ඊළඟ එපියෙන් හම්බෙමු. Goodbye.